ඉතින් කොහොමද? ඔන්න අපේ ප්‍රැක්ටිකල් වීඩියෝ සීරීස් එකේ තව එක වීඩියෝ එකක් තමයි අද කරන්න හදන්නේ. ඒ තමයි ඕගොල්ලෝ ගොඩක් මගෙන් අහලා තිබ්බා මේ ෂටර් එක ගැන කියලා දෙද්දි, ෂටර් ස්පීඩ් සහ අපචර් ගැන කියලා දෙද්දි මේ ෂටර් එකෙන් කොහොමද ක්‍රියේටිව් දෙයක් කරන්නේ? එහෙම නැත්නම් කොහොමද මේ මොමන්ට් එක ෆ්‍රීස් කරන්නේ ෂටර් එක නිසා? දැන් අද අපි කරන්න යන්නේ ඒ වැඩේ. ඒ කියන්නේ අපි මොමන්ට් එකක් ෆ්‍රීස් කරන්න තමයි යන්නේ ෂටර් එක පාවිච්චි කරලා. දැන් මම මේ මොමන්ට් එකක් ගනිද්දි මතක තියාගන්න අපිට මොමන්ට් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ්ජෙක්ට් එක මූව් වෙනවා. අනිත් එක තමයි කැමරා එක මූව් වෙනවා. එතකොට කැමරා එක මූව් වුණත් ඔබ්ජෙක්ට් එක ස්ටිල් තියෙද්දි කැමරා එක මූව් වුණත් ෂොට් එක ගන්න වෙලාවෙදී කොහොමත් ෆොටෝ එක බ්ලර් වෙනවා. ඒ වගේම තමයි කැමරා එක ස්ටිල් තියාගෙන ඔබ්ජෙක්ට් එක මූව් වුණත් ෂටර් ස්පීඩ් එක හරියට මැච් වුනේ නැත්නම් ෆොටෝ එක බ්ලර් වෙනවා. දැන් මේකෙදි හැබැයි මේ හැමතිස්සෙම ෆොටෝ එක ෆ්‍රේම් එක මේ මූවමන්ට් එක ෆ්‍රීස් වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ගොඩක් අය හිතනවා නෑ මේ ෆොටෝ එක බ්ලර් වුණොත් කැතයි කියලා. එහෙම නෑ. දැන් උදාහරණයක් හැටියට නුවර පෙරහැර ෂූට් කරන්න ගිහිල්ලා මේ නැට්ටුවේගේ ෆ්‍රීස් ෆොටෝ එකක් ගත්තොත් ඒ ෆොටෝ එකේ එච්චර ලස්සනක් නෑ. මොකද මේ නැට්ටුව නටන බව පේන්නේ නෑ. සමහරවිට මේ නටන බව පෙන්වන්න අපිට පොඩි මොමන්ට් එකක් පොඩි බ්ලර් එකක් ෆොටෝ එකකට ගන්න පුළුවන්. ඒක වැරදි නෑ. දැන් ගොඩක් වෙලාවට සමහර අය කියන මේ ෆොටෝ එක බ්ලර් වෙලානේ තියෙන්නේ කියලා නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි තව බ්ලර් වර්ගයක් තියෙනවා අවුට් ඔෆ් ෆෝකස් ගියාට පස්සේ. ඒක නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ මොමන්ට් එක ෆොටෝ එකේ පේන එක. ඒ වගේම මම කලින් වීඩියෝ එකක් කළාදී මේ අවුරුදු 2කට විතර කලින් ගිහිල්ලා බලන්න අපිට පුළුවන් මූවමන්ට් එකක් යන වෙලාවේදී ඒ කියන්නේ කාර් එකක් වගේ මූව් වෙනකොට කාර් එක ෆ්‍රීස් කරලා වටේ බ්ලර් කරලා මූවමන්ට් එකක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් මූව් වෙන ඔබ්ජෙක්ට් එක පොඩ්ඩක් බ්ලර් කරලා ඒ කියන්නේ කාර් එක පොඩ්ඩක් බ්ලර් කරලා පෙන්වන්න පුළුවන් මූවමන්ට් එකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ඔබ්ජෙක්ට් එක ෆ්‍රීස් කරලා බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලාත් පෙන්වන්න පුළුවන් පෑනින් ටෙක්නික් එක පාවිච්චි කරලා මේ මෙතන මොමන්ට් එකක් තියෙනවා කියලා. දැන් මම අද මේක කරන්න හදන්නේ අපි එක්කෙනෙක්ව ෂූට් කරනවා එයාව මේ ජම්පින් රෝප්ස් කරද්දී එහෙම නැත්නම් ලනු පයින්නවා කියලා කියන්නේ. අන්න ඒක කරද්දී අපි ෂූට් කරනවා එක එක ෂටර් ස්පීඩ් වලින්. දැන් මෙතෙන්දී එක එක ෂටර් ස්පීඩ් වලින් ෂූට් කරනකොට මම කරන්නේ අපචර් එක වෙනස් කරනවා. මොකද නැත්තම් මට එක්ස්පෝෂර් එක බැලන්ස් කරගන්න බෑනේ. අපි කතා කරලා තියෙනවානේ එක්ස්පෝෂර් එක බැලන්ස් වෙන්න නම් ISO ෂටර් සහ අපචර් කියන තුනම ඕනේ. ඒතකොට අපි මෙතෙන්දී කරන්නේ ෂටර් එක තමයි මාරු කරන්නේ. රයිට්. එතකොට ඔයගොල්ලන්ට පෙනේ අඩු ෂටර් වලදී මේ බ්ලර් එක මොමන්ට් බ්ලර් එක පේනවා සහ වැඩි ෂටර් වලට යද්දී මේ බ්ලර් එක නැතුව මේ මොමන්ට් එක ෆ්‍රීස් වෙනවා. දැන් මේකේදී ෂූටින් මෝඩ් එක ඉම්පෝටන්ට්. දැන් මම කරන්නේ මැනුවල් ඉඳලා මම මාරු කරනවා ෂටර් ප්‍රයොරිටි කියන මෝඩ් එකට. එතකොට මට පුළුවන් ෂටර් එක කන්ට්‍රෝල් කරනවා මම. එතකොට අපචර් එක කැමරාවෙන් ඔටෝමැටිකලි කන්ට්‍රෝල් කරගන්නවා. අන්න ඒ මෝඩ් එකේ තමයි මම මේ ෂූට් එක කරන්නේ. දැන් අපේ දෙනුවන් ඉන්නවා. දෙනුවන් ජම්පින් රෝප් කරන්න හදන්නේ. එතකොට මම කරන්න යන්නේ මුලින්ම ෂටර් ස්පීඩ් එක මම සෙට් කරනවා 2000න් එකකට. රයිට්? දෙනුවන්. හරි. දැන් මම 2000න් එකකදී මේ ෆ්‍රේම් එක කැප්චර් කරනවා. රයිට්? දැන් මම ෂටර් එක ගේනවා පල්ලෙහාට 400න් එකකට. දැන් මම 400න් එකකින් කැප්චර් කරනවා. දැන් මම ගේනවා 250න් එකකට. දැන් ගෙනියනවා 125න් එකකට. දැන් ගෙනියනවා 80න් එකකට. දැන් 40න් එකයි. දැන් 20න් එකයි. දැන් 10න් එකයි. හැබැයි දැන් මෙතනින් පල්ලෙහාට යද්දී අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් අපි ෂටර් ස්පීඩ් එක මෙහෙම අඩු කරගෙන එනකොට 50න් වගේ පල්ලෙහාට ගේනකොට මම කිව්වා ඉස්සෙල්ලා කැමරාව ඔටෝමැටිකලි අපචර් එක වෙනස් කරලා මේක එක්ස්පෝෂර් එක හදා ගන්නවා. හැබැයි දැන් කැමරාව උඩරිම අපචර් එකට ගෙනහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපචර් එක 22ටම ගෙනහිල්ලා තියෙනවා. ඉතින් හරියට ගෙනියන්න බෑ. එතකොට ඔන්න ප්‍රශ්නයක් එනවා එක්ස්පෝෂර් එක බැලන්ස් කරන්න. ඒ නිසා තමයි ඕවර් එක්ස්පෝස් වෙන්නේ. දැන් මම කරන්නේ ISO මේකේ අඩු කරනවා 100කට. රයිට් මම ISO 800ට දාලානේ තිබුණේ. ISO එක 100ට අඩු කරනවා. රයිට් දැන් අපිට පුළුවන් 10න් එකේ ෂූට් කරන්න. හරි දෙනවා. දැන් මේ තියෙන්නේ 10න් එක. එතකොට තව අඩු කර මේ තියෙන්නේ 5න් එක. මේ තියෙන්නේ තප්පරෙන් 4න් එකක්. So දැන් මේ ෆොටෝස් වලින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ෂටර් එක පල්ලෙහාට ගේනකොට දැන් අපි assume කළොත් දෙන්නුවන් එකම ස්පීඩ් එකෙන් ජම්පින් රෝප් කරා කියලා පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. අපිට ඕනේ මොමන්ට් එකක් නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක උඩට යන්න. ඒ කියන්නේ ෂටර් ස්පීඩ් එක වැඩි වෙන්න අපිට මොමන්ට් එක ෆ්‍රීස් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා මේක ෆ්‍රීස් කරගන්නම දඟලන්න ඕනේ නැහැ. මොකද එතකොට අපිට හිතා ගන්න බෑ දෙන්නුවන් මේක අතේ තියන් ඉන්නවද උඩ පයින්නවද කියලා. ඒ නිසා මේක හරියට හරි ලෙවල් එකට Tamanට ඕන ක්‍රියේටිවිටි එක කරන එක තමයි මේකෙන් කරන්නේ. ඉතින් ඔහොම තමයි ෂටර් ස්පීඩ් එකෙන් දේවල් කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ ෂටර් ස්පීඩ් එක පාවිච්චි කරලා ගලා හැලෙන ඒ කියන්නේ වෝටර්ෆෝල් එකක් වගේ ගාවට ගිහිල්ලා ඒ වෝටර්ෆෝල් එකේ පොඩි කර්ටන් ගතියක් ගන්න. ඒ කියන්නේ දිය වතුර ටික වැටෙනවානේ. ෂටර් ස්පීඩ් එක අඩු කරලා ගත්තාම මත අනිවාර්යෙන් ට්‍රයිපෝඩ් කරන්න ඕනේ. නැත්නම් කැමරාවත් ෂේක් වෙනවා. මගේ වීඩියෝ එකකුත් තියෙන එහෙම කරපු. ඒ වීඩියෝ එක බලන්න ගිහිල්ලා එතකොට වෙන්නේ අර වතුර වැටෙන එක අපිට ඒ දැන් ෂටර් එක ගොඩක් වෙලා අරලා තිබ්බට පස්සේ ඒ වතුරේ මෝෂන් එක ලස්සනට කර්ටන් එක වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයි හම්බෙන්නම්. එතකන්
මේක ප්‍රැක්ටිස් කරලා බලන්න. ෆොටෝස් ලස්සන ෆොටෝස් ගත්තොත්, ක්‍රියේටිව් ෆොටෝස් ගත්තොත් මටත් එවන්න. මම බලලා අඩුපාඩුවක් තිබුණොත් අඩුපාඩු නැහැ ෆොටෝ වල. අඩුපාඩුවක් තිබුණොත් මම ඒකත් කියන්නම්. එහෙනම් ඉතින් ගිහලා එන්නම් පරිස්සමෙන් ඉන්න.